අයිබුවන් ඉතින් මම මේ කතා කරන්න ටිකක් හිතුවේ මේ දිනවල ගොඩාක් තදින් අවුව වැටෙනවා. ඒ නිසා අවුව ගොඩාක් සැරයි මිනිස් සිරුරට ටිකක් දරා ගන්න අමාරු තරම් අවුව සැරයි. ඉතින් බොහෝ අය විශේෂයෙන්ම මේ කාන්තා පාර්ශවයේ නෝන මහත්තුරු කුඩය කටවාගෙන යනවා, නොයන අයත් ඉන්නවා. ඉතින් මම මේ කියන්නේ කුඩයක් කටවාගෙන යන එක ගොඩක් හොඳයි. නමුත් මේ කුඩයක් කටවාගෙන යද්දී පදික වේදිකාවේදී මේ කුඩයක් කටවාගෙන යද්දී අනෙක් කුඩයක් කටවාගෙන යන්නේ නැති අනෙක් මිනිසුන්ගේ ඇස් දෙක ගැන ටිකක් හිතන්න ඕන. අපි අපේ ඔළුව බේරා ගන්න විතරක් හිතලා හරියන්නේ නැහැ. අනික් අයගේ ඇස් දෙක පරිස්සම් කරන්නත් ඕන. මං හොඳට දැකලා තියෙනවා සමහර නෝන මහත්තුරු ෆෝන් එකත් කනේ තියාගෙන කුඩේ යටවාගෙන යනවා. ඒ යද්දී සමහර අයගේ ඇස්වල වදිනවා. ඉතින් එයාලත් මේ වගේ කුඩයක් අටවාගෙන එන අය දැක්කම ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම කුඩයක් අටවාගෙන යන එක්කෙනා ටිකක් හිතවන්න ඕන මගේ ඔළුව පරිස්සම් කරගන්නවා වගේ තමයි අනිත් අයගේ ඇස් දෙක පරිස්සම් කරන්න ගන්න ඕන කියලා. ඉතින් ඔයාලත් මේ අත්දැකීම දැකලා තියෙනවා නම් ඔයාලටත් මේ පණිවිඩය මට වගේම හිතේ තිබිලා කියාගන්න විදිහක් නැතිව ඉන්නවනම් මේ වීඩියෝ එක ඔයා දන්න අය අතරට බෙදා හරින්න. ඉතින් කුඩයක් අටවාගෙන යන එකට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. අනික් එක්කෙනාගේ ඇස් දෙක ගැන හිතන්න කියලා කියන්න. බොහොම ස්තුතියි.